accounting MCQ paper එකට ලෑස්ති වෙන විදිය ගැන පොඩි ඔයාලට අවබෝධයක් දෙන්න. මේ වෙලාවේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක ඔයාගේ මොළයේ සිග්නල් එකක් එනවා. මේ VP එක අමාරුයි. 16 ඉඳන් තමයි මේ 13 මාසේ MCQ අහන්න ගන්නේ. ඒකේ 7 ඒකේ 10 ඒකේ 37 ඒතර දැන් මෙහෙම කරාම තියෙන වාසිය මොකද්ද? ඔයාලට බැරි වෙලාව 24ත් ඇවිල්ලා තියෙන්නේ 16යි 17යි කියන MCQ දෙකම තමයි. එතකොට ඔයාලට මේ සමාගම් ගානගෙන මේ MCQ දෙක අමාරුයි නා. වැට ඇතුළත් කියලා ඒක බේපේගේ හැම MCQ එකම යන්න පුළුවන් උපරිමයටම ගිහිල්ලා තියෙන්නේ. අමාරුයි මොකද මේ පාර මොනා කරයිද කියලා දැන් ආපු ගාම දුන්නේ අමාරු බේපේ යන්නේ. මතකද මම ගෲප් එකේ දෙතුන් පාරක් දැම්මා අයබාර ප්‍රමිතියම හොඳට බලාගෙන යන්න. බලන්න මේ 15 වෙනි ප්‍රශ්නේ කරන්නත් බෑ 14ට දන්නේ නැත්තම්. දැන් තියරි ටච් කරන සම්භාවිතාවක් තියෙනවා වැඩිපුර තියරි ටෙස්ට් කරන තියරිය දන්නවද කියලා බලන අවස්ථාවක්. ඒක ලියන්න ඕනේ. මෙතන 1000 කියලා නැත්තම් අනිවාර්යෙන් ඔයා ඒ බින්දු තුනක් දාලා තමයි ලියන්න ඕනේ. මොකද MCQ හරියට ටච් වෙලා නැත්තම් 30 50 කියන MCQ දෙක ගත්තා. හරි වෙල්කම් බෑක් again. ඉතින් මේ වීඩියෝ කියන එකේ අරමුණ තමයි ඔයාලට MCQ paper එකට accounting MCQ paper එකට ලෑස්ති වෙන විදිය ගැන පොඩි ඔයාලට අවබෝධයක් දෙන්න. ප්‍රශ්න කරන්න ඕනි කොහොමද? MCQ කරන්න ඕනි පිළිවෙල ගිය පාර වගේ අමාරු accounts paper එකක් આવොත් මොනවාද කරන්න පුළුවන්? ඒ වගේ ගොඩක් දේවල් කතා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ මම 23 24 25 කියන papers තුන අරගෙන MCQ papers තුන අරගෙන පොඩ්ඩක් ඒ හරහා යමින් ඔයාලට වැදගත් කරුණු ටිකක් පෙන්වලා දෙනවා. මේ දේවල් වැඩිපුර බලා ගන්න. ඔයාලට අමාරු පාඩමක් තියෙනවා අන්තිම මොහොතේ මේ ටික බලා ගන්න. එතකොට accounting MCQ paper එක කොට දාන එක තමයි මේ වීඩියෝ එකේ අරමුණ. ඉතින් වීඩියෝ එක ඉවරනාන් ඉන්න channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගන්න. මොකද exam එක තාම ඉවර නැහැ. තව videos එන්න දිනවා. ඒ හින්දා channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා කරන්න යන්නේ නැහැ මම. අපි යමු video එකට. හරි ඒතකොට දැන් ගත්තොත් accounting MCQ paper එකට MCQ accounting පාඩම් 16ක් තියෙනවා. එතකොට accounting MCQ paper එකට අපිට ඔය පාඩම් 16ම තියෙන දැනුම අවශ්‍ය වෙනවා accounting MCQ paper එක කරන්න. එතකොට second part එකට සමහර පාඩම් අතහැරලා යන්න පුළුවන්. ඒ MCQ එකට පාඩම් 16ම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට පාඩම් 16න් ඔයා මේ වෙද්දී අවබෝධ කරගෙන තියෙන්න ඕනේ මොන පාඩම් වලින් මොන වගේ MCQ දෙන්නේ. ඒ පාඩම් වලින් මේ වගේ තැන් වලින් තමයි MCQ අහන්නේ. ඒ දේවල් ගැන මම හිතනවා ඔයාලා පොඩි හරි අයිඩියා එකක් ඇති. දැන් මේ වීඩියෝ එක දාන්නේ පොඩි ඇනලයිස් එකක් ගහලා ඔයා ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්ට නැත්තම් ලෑස්ති වෙන්න හදන කෙනෙක්ට තව පොඩ්ඩක් උදව් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ හින්දා මම හිතනවා ඔයාලා පොඩ්ඩක් හරි ලෑස්ති වෙලා ඇති කියලා. එහෙම ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්ට පොඩ්ඩක් හරි ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක සෑහෙන වඩේ. ඉතින් මුලින්ම අපි ඇනලයිස් කරන්න ගමු 2023 පේපර් එකේ ඉඳන් මම පේපර් එකක් අරන්ම කියන්නම් තියෙන කවුරුද. මොකද ඒතකොට තමයි ඔයාලට ඒක අවබෝධ වෙන්නේ නිකන් මෙහෙම කියනවට වඩා. ඉතින් අපි බලමු 23 පේපර් එක මොන වගේ දේවල්ද ඇවිල්ලා තියෙන්නේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියන මේ දේවල් ටික ගැන. හරි එතකොට මේ තියෙන්නේ 2023 A level accounting paper එක. ඉතින් මම මේකේ papers 3ක් හරහා ගිහිල්ලා ඔයාලා මේක පැහැදිලි කරලා දෙන්න ඉදිරිය. මොකද මේ පේපර් එකේ අහන ආකෘතිය මේ ආකෘතිය හොඳට ඔයාලට අවබෝධයක් තියෙනවා. දැන් ගිය පාර එක්සෑම් එකේ ආකෘතිය හිම MCQ පේපර් එකේ වෙනස් වෙලා තිබ්බේ නැහැ. වෙන අර අමාරු වෙලා තිබ්බේ පොඩ්ඩක් ප්‍රශ්න එහෙම ගත්තොත් දිග වැඩි මම 25 පේපර් එක මේ අපි බලද්දී එක මම කියන්නම්. එතකොට දැන් 23 පේපර් එක දැන් 23 24 25 ඔයාලට මේ ආකෘතිය පොඩ්ඩක් ඒ කියන්නේ පේපර් එකේ එකේ ඉඳන් 50 වෙනකම් ප්‍රශ්න එක තියෙන්නේ කොහොමද කියලා පොඩි අවබෝධයක් ගන්න. එතකොට ඔයාලට මේක ලෑස්ති වෙලා යද්දි ලේසි. දැන් ගත්තොත් මේ පළවෙනි ප්‍රශ්නේ ගිණුම් කරන්නේ මූලික පරමාර්ථය කුමන ප්‍රකාශයෙන් හොඳට විස්තර කරනු ලබයිද? ඒතකොට මේ වගේ MCQ ඔයාලා දන්න මේ පළවෙනි පාඩමෙන් අහන්නේ. ඒතකොට පළවෙනි පාඩමෙන් ඔය වගේ MCQ එකක් වගේ තමයි එන්නේ. මේ හැම අවුරුද්දෙම පළවෙනි MCQ එක ඔය වගේ MCQ එකක් තමයි එන්නේ. එතකොට ඔයාලට තීරි සම්බන්ධ අවබෝධයක් තියෙනවා. මේ පාඩම් කරන දේවල් මේවා ගැන අවබෝධයක් ඇති. ඊට පස්සේ සාමාන්‍යයෙන් 2 3 මේ MCQ දෙකම එන්නේ සාමාන්‍යයෙන් සංකල්ප වලින්. මේ ගොඩක් කාලවල සංකල්ප වලින් තමයි එන්නේ. මේ 4 5 6 4 5 ඇවිල්ලා තියෙන්නේ what සමාන
මූලාශ්‍ර ලේඛන අහලා දිනවා. ඊට මූලික සටහන් පොත් අහලා දිනවා. ගිණුම් කරන සමීකරණයෙන් ශුද්ධ බලපෑම් පෙන්නන්නේ කොහොමද කියලා. එතකොට මේ ස්ට්‍රක්චර් එක මේ ප්‍රශ්න පිළිවෙලටම තමයි ගොඩක් පේපර්ස් වල යන්නේ දැන් ගිය පාර වේගෙත් ඔය ප්‍රශ්න පිළිවෙල තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න ඉන පිළිවෙල දැන් 4 ඉඳන් 1 ඉඳන් 10 වෙනකම් තියෙන ප්‍රශ්න ඉන්නේ මොන පාඩම් වලින්ද මොන වගේ ඒ කියන්නේ මේ ප්‍රශ්න වල අමාරු කරන්න පුළුවන් තැන් මොනවාද? ඒ දේවල් ඔයාලා මේ පේපර්ස් කරලා දැන් මේක වීඩියෝ බලන අවස්ථාවේ ඔයාලට තව දවස් දෙකක් ඉතුරුලා ඉන්නේ. නැත්තම් සමහරවිට කලින් දවස් එක්සෑම් එකට කලින් දවස් බලනත් ඒත් කමන්නේ. පොඩ්ඩක් අමාරු තැන් තියෙනවා නම් ඒව පොඩ්ඩක් අවබෝධ කරගන්න. එතකොට ඒ වගේ දැන් මේ එක පාඩම් වලින් එනවා. මට මේක කියන්න ඕනේ උනේ. ඒවම දැන් මෙතන දල්ලා විසුද්ධලාභය ආදිනා මේ කේවල ස්වාමී ව්‍යාපාරවල. අර මේවා පාඩම වලට කියන්න ඕනේ නැහැ. නිෂ්පාදන පිළිවෙල විකුණුම් පිළිවෙල අවුල් ව්‍යාපාර ඕනම අහනවා. දැන් සාමාන්‍යයෙන් මම ඔයාලට කිව්වනේ accounting වල MCQ paper timing මදිනවා කියලා. සාමාන්‍යයෙන් ඔයාලා MCQ paper එකක් ගත්තාම එකේ ඉඳන් 7 වෙනකම් විතර තියෙන ප්‍රශ්න ටික මුලින්ම කරලා එන්න. එකේ ඉඳන් 7 විතර නම් තියෙන ප්‍රශ්න ටික මුලින්ම කරලා එන්න. පුළුවන් අය එකේ ඉඳන් 10 වෙනකම් කරන්න. එකේ ඉඳන් 10 වෙනකම් MCQ ටික කරන්න. සාමාන්‍ය මේ MCQ ටිකට ඔයාලට කාලය වෙන් කරන්න පුළුවන්. මේ ටික කරගන්න පුළුවන් විනාඩි 15ක් යන කලින්. දැන් අපිට පැය දෙකයි කියන්නේ හරියටම අපිට තියෙන දාන සෙකන්ඩ් පාර්ට් එකේ මම කිව්වා විනාඩි 10ක් කලින් වැඩිපුර ගන්න විදිය. එතකොට ඒ වගේ දේවල් MCQ එකේ කරන්න බෑ. ඒ හින්දා MCQ එකේ හරියටම අපිට තියෙන්නේ විනාඩි 120යි. එතකොට මේ විනාඩි 120 කියන කාලය තුළද අපි කොහොමද මේක මැනේජ් කරගන්නේ කියලා හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. එතකොට එකේ ඉඳන් 10 වෙනකන් MCQ ටික ඔයාලට විනාඩි 15 ප්‍රැක්ටිස් එක තියෙන කෙනෙක්ට දැන් අර පළවෙනි ප්‍රශ්නේ තීර ප්‍රශ්නය 2 3 තීර ප්‍රශ්නයක්. ඊට පස්සේ අර මූලික සරහන් පොත් වලින් ජර්නල් ඒ වගේ දේවල් අහන ඒවත් තීරි. එතකොට ඕවා අර මතකයේ තිබ්බාම විනාඩියක්වත් යනවාද ඔයාලට ඕවා ටික කරන්න. එතකොට අර ගණන් හදන ටික තමයි පොඩි වෙලාවක් යන්නේ. කොහොමරි ওই ටික try කරන්න විනාඩි 15ක් ඇතුළත. විනාඩි 15ක් ඇතුළත ඔය MCQ 15 මේ 10 මුල් 10 නැත්තම් මේ මුල් 7 කරගන්න try කරන්න. ඊට පස්සේ ඔයා එන්න කෙලින්ම 31 ඉඳන් 40 වෙනකම් තියෙන MCQ set එක කරන්න. එතකොට මම පේජ් එකෙන්ම පෙන්නන්න. එතකොට මේ ටික අතහැරලා එන්න කියන හේතුව මම කියන්නම්. 31 ඉඳන් ඔයාලට තියෙන මොනවද? මේ කොටසේ තියෙන ලියන්න. ඉරි ගහන්න බෑ. මේ කොටසේ තියෙන ඔයාලට ලියන්න. එතකොට මෙහෙම ලියන්න තියෙද්දි ඔයාලට බැරි වෙලාවත් හිතන්නකෝ MCQ paper එක කරද්දි ඔයාලට ඔයා දැන් එකේ ඉඳන් 50ට MCQ ටික කරගෙන යනවා. බැරි වෙලාවත් ඔයා ටයිම් අදිනවා. ඒක ටයිම් අදුනහම ඔයා මේවා ඇවිල්ලා හිතලා ලියන්නද? දැන් මේක තීරේ ටික අවුලන්නේ. දැන් මේ වගේ මේ වගේ ගානක් දීලා අහලා දෙනවා ඔයාලට උත්තරයක් මොකද්ද ලියන්න කියලා. එකපාරටම හදිස්සිය දැන් MCQ එක ගන්න ඉතුරුලා දිනේ අපිට කන හරි ගහන්න පුළුවන්. මෙතන ඔයාලට හිතලා ඉලක්කමක් දාන්න පුළුවන්ද ගෙස් කරලා. හරියන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න අඩුයි. ඒ හින්දා තමයි කියන්නේ එකේ ඉඳන් 10 වෙනකන් MCQ ටික විනාඩි 15ක් ඇතුළත කරගෙන ඊට පස්සේ 31 ඉඳන් 40 වෙනකන් MCQ ටික කරන්න. එතකොට මේ MCQ ටික මම ඔයාලට පෙන්නන්නම්. 31 ඉඳන් අපි මේ ටිකේ තියෙන ගොඩක් තීරි අහලා තියෙන. තීරි කියන්නේ ලියන්න තියෙන දේවල් ගොඩක් අහලා තියෙන්නේ මේ වගේ මේ MCQ ටිකේ. එතකොට මතක තියාගන්න ගිය පාර එක්සෑම් එකේ මෙහෙම අර හිස්තැන් වල ලියන්න තිබ්බේ ඔය ලියන්න කෙලින්ම තීරි අහලා තිබ්බ ප්‍රමාණයක් තිබ්බ වැඩිපුර. ඒ කියන්නේ කලින් අවුරුදු වලට වඩා සාපේක්ෂව ඔය හිස්තැන් පුරවන කොටසේ. එතකොට ඒක පොඩ්ඩක් ඔයාලා මතක තියාගෙන යන්න. කොහොම හරි දැන් මේකේ සත්‍ය දාන්න තියෙන්නේ. මේ ටිකට වැඩි වෙලා කියන්නේ නැහැ නේ. සුද්ධ කරපන අඩුවේ වෙනස් නොවේ. ඔය දේවල් තියෙනවා. ඊට පස්සේ මේ බැංකු ප්‍රකාශන සිරිස මුදාගෙන සංසෝධිතය සංලක්ෂ ලියන අපෝ සංකල්ප ගොඩක් කරලා සංකල්ප වලින් MCQ 3ක් විතර එනවා. ඒවා එනවා. ඊට පස්සේ මේවා සමාජික මුදල් ගොඩක් කලාට මේ ලාභ අරමුණු කරනකොට ව්‍යාපාර පාඩමේ
අනිවාර්ය මේ ගොඩක් වෙලාවට MCQ එකක් වෙනවා මේ ලියන්න දෙන කොටසේ ලියන්න දෙන කොටසෙත් වෙනවා MCQ අර ඉරි ගහන්න තියෙන අන්න ටිකෙත් ගොඩක් වෙලාවට දානවා මේ සත්‍ය අහන්න තියෙන. දැන් මේ MCQ ටිකට එන්න කිව්වේ මේ MCQ ටික කරන්න ඔයාලට වැඩි වෙලාවක් යන්නේ නැහැ. දැන් ගණන් අඩුවෙන් මේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාම. මේ සංකල්පනාත්මක රාම එහෙම අනිවාර්යෙන් බලාගෙන යන්නේ සෙකන්ඩ් පාර්ට් එකට අත්‍යවශ්‍ය නැහැ. මේවා සෙකන්ඩ් පාර්ට් එකට ඕනිම වෙන්නේ. ඒනවාට MCQ එකට ගොඩක් වෙලාවට ඕන වෙනවා මේ සංකල්පනාත්මක රාම එහෙම ගොඩක් අය ඒවා නෝට් එකක්වත් නැහැ. එතකොට මගේ ගෲප් එකේ ඉන්න අයට මම මේ වගේ නෝට්ස් නැත්තම් මම දානවා. එතකොට ඒකට ජොයින් වෙලා නැත්තම් අන්තිම මොහොතේ හරි ජොයින් වෙන්න. මේ වගේ නෝට් එහෙම තියාගෙන යන්න. මොකද මේ තියරි කොටස් මේවා අපරාධ එක ලකුණක් හරි මිස් වුණත් ඔයාගේ සෙට් එකට බලපාන්නේ. නැත්නම් ඔයාලට B එකක් ගන්න තිබ්බ chance එක C එකක ඉන්න කෙනෙක්ට B එකක් ගන්න තිබ්බ chance එක B එකක ඉන්න කෙනෙක්ට A එකක් ගන්න තිබ්බ chance එක A එකක ඉන්න කෙනෙක්ට ඊට වඩා හොඳ සෙට් එකකට යන්න තිබ්බ chance එක තමයි නැති වෙන්නේ. හරි එතකොට දැන් 31 ඉඳන් 40 වෙනකන් තියෙන MCQ ටික 31 ඉඳන් 40 වෙනකන් තියෙන MCQ ටික ඔය ටිකෙත් අර ගොඩක්ම තියෙන ලියන්න. හරිද? ඔය ටිකෙත් ගොඩක්ම තියෙන ලියන්න. එතකොට ඔය MCQ ටික එතකොට ඔය MCQ ටික පුළුවන් තරම් try කරන්න විනාඩි 20ක කාලයක් ඇතුළත ඔය 31 ඉඳන් 40 වෙනකන් කියන MCQ ටික කරන්න try කරනවා. විනාඩි 20ක් යන්නේ ඇත්තටම. මොකද අර ඔයා දැක්කනේ ආයෙ පෙන්නන්න 31 ඉඳන් 40 මේ ගොඩක් දේවල් සාමාන්‍යව හිරවම තේරෙන්නේ මේ වගේ ගානක් ආවෝ නැත්නම් මේ සත්‍ය වල මේවා කරගන්න පුළුවන් මේවා තීරෙන්නේ ගණන් හදන්නේ සාමාන්‍ය දායක් කියන්නේ මේ වගේ හවුල් ගානක් එහෙම දුන්නාම ගිනුම් ගාලා ලාභ කොටස් මූල්‍ය ලාභය හවුල් ලාභය ඒ වගේ දේවල් වලදී සාමාන්‍ය පොඩි වෙලාවක් යනවා. ඒකයි මම ඔයාලට ඒ කොටසට විනාඩි 20ක් දාලා තිබුණේ. විනාඩි 20න් අනිවාර්යෙන් ඔයාලට MCQ 10 කරගන්න පුළුවන් හොඳට ප්‍රැක්ටිස් එකක්. ඒ කියන්නේ යම් තරමක් දුරට ප්‍රැක්ටිස් එකක් තියෙන කෙනෙක් නම් ඒ ටික try කරන්න පුළුවන් තරම් විනාඩි 20ක් ඇතුළත කාර්යයක් ඇතුළත 31 ඉඳන් 40 වෙනකන් තියෙන MCQ ටික ඉවර කරන්න. මේ කියන හැම පොයින්ට් එකම තමයි මේ ටික ටයිමින් කියන එක හදා ගන්න ඕනේ. එකපාරටම හදන්න බෑ. පොඩ්ඩක් ස්මාර්ට් විදිහට වැඩ කරලා ටයිමින් කියන එක හදා ගන්න ඕනේ. මොකද accounting MCQ paper එකේ ටයිමින් මදි වෙනවා ගොඩක් අයට හරියට ප්‍රැක්ටිස් කරලා ගියේ නැත්තම් කොච්චර ප්‍රැක්ටිස් කරලා ගියේ කෙනෙක් වුණත් කන්ෆිඩන්ස් එක නැත්තම් ඒ වෙලාවේ අනිවාර්යෙන් ඒ වෙලාවේ තියෙන ස්ට්‍රෙස් එක අනුව එහෙම ටයිමින් මදි වෙනවා. ඊට පස්සේ ගත්තොත් 31 ඉඳන් 40 වෙනකන් ඔයා MCQ ටික කරා. ඊට පස්සේ 41 ඉඳන් 31 ඉඳන් ඒ කියන්නේ 31 ඉඳන් 50 වෙනකන් හරි දෙකේ ඉඳන් 10 වෙනකන් MCQ ටික කරා. ඊට පස්සේ 31 ඉඳන් 50 වෙනකන් MCQ ටික කරා. මම ඒක 31 ඉඳන් 40 41 ඉඳන් 50 වෙනකන් වෙන වෙනම කැඩුවේ. අර ඒ ටිකට යන්න ඕනි ටයිම් එක වෙන වෙනම ඔයාලට කියන්න. 31 ඉඳන් 40 වෙනකන් විනාඩි 20යි. ඒතකොට මේ ටික බැලුවොත් මේකෙත් ගොඩක් කරාට ඔය ලියන්න දේවල් වෙනවා. හැබැයි මේකේ තියෙන මේ පොඩි ගණන් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ අර 31 ඉඳන් 40 වෙනකන් තියෙන MCQ වලට සාපේක්ෂව 41 ඉඳන් 50 වෙනකන් තියෙන MCQ ටිකක් යම් තරමක් දුරට කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ සංකීර්ණයි. මොකද ඔයාලට ගොඩක් වෙලාවට ඒ කියන්නේ හොඳට ප්‍රැක්ටිස් එකක් තියෙන කෙනා අවුලක් නැහැ. මොකද මේ දේවල් අහන්නේ අන්තිම පාඩම් වල මේ මැනේජ්මන්ට් වලින් එන MCQ සෙකන්ඩ් පාර්ට් එකේ මැනේජ්මන්ට් හැමෝටම ලේසි ඇති. සෙකන්ඩ් පාර්ට් එකේ මැනේජ්මන්ට් ගන්න. හැබැයි මේ MCQ මැනේජ්මන්ට් ඒ කියන්නේ කළමනාකරණය කොටසෙන් එන MCQ ගොඩක් අයට හරියට ප්‍රැක්ටිස් එක මදිකම හන්දා මේ වල යන වෙලාව මදි වෙලාව වැඩි නැත්නම් හරියට කරගන්න බෑ වගේ දේවල් තියෙනවා. ඒ හින්දා මේ ටිකට සාමාන්‍යයෙන් තියාගන්න විනාඩි 25ක් විතර දැන් මේ වගේ MCQ එහෙම ගොඩක් අයට පැටලෙනවා. උපරිම තෝග මට්ටම අමතක මට්ටම දැන් මේ ගන්න ලේසි ඇත්තට මේ ගණන් අමාරු කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ලොකු විස්තරයක් එහෙම දැන් මේක ලේසි කියලා හිතාගෙන ඔයාලා යනවා. ලොකු විස්තරයක් එහෙම දීලා ඕක දුන්නාට පස්සේ පොඩ්ඩක් ඔයාලා අර පොඩ්ඩක් ස්ටක් වෙනවා වගේ එකක් වෙනවා. ඒවල මේ 23 පේපර් එකෙත් එහෙම අමාරු දේවල් නෑ. ඔයාලා හදා ගන්න පුළුවන්.
අන්න මේකෙන් පොඩ්ඩක් හිතන්න දේවල් ටිකක් තියෙනවා. මේකෙම අර වෙන්නේ දැන් මේ වගේ දැන් 23 වේව් එකත් අමාරුයින් 25ට වඩා 25 වේව් එක තමයි අමාරුම 23 වේව් එකකට වඩා සෑහෙන අමාරුයි. ඒතොර 23 වේව් එකත් අමාරුයි කිව්වේ අමාරු වෙන්නේ අර ඒ දැන් මේ ප්‍රශ්නයක් ගන්නකො. හරිද? මේ MCQ ප්‍රශ්නයක්. ඒතොර මේ MCQ ප්‍රශ්නේ අපිට කොච්චර තොරතුරු දීලා දිනවද කියන්නේ. ඒතොර සෘජු සම්පීඩනය යවන්න ඕනේ. මුළු සම්පීඩනය යවන්න ඕනේ. වක්‍ර සම්පීඩනය. ඒතකොට මේ දේවල් හැම එකක්ම කියලා මේ එකින් එක ඔයාලා හොයද්දි මේකට යන වෙලාව වැඩි කියලා ඔයාලට තේරෙනවා. එතකොට මේ වෙලාව වැඩි කියලා තේරුණාට පස්සේ අර ඊ වෙලාවේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක ඔයාගේ මොළයට සිග්නල් එකක් එනවා. මේ වේව් එක අමාරුයි. මේක මට අනිවාර්යෙන් කෙලවෙනවා කියලා. ඒ එක්සෑම් එකේ ඊ වෙලාවේ තියෙන ප්‍රෙෂර් එකත් එක්ක. එතකොට තමයි ඔය ගොඩක් අය එක්සෑම් එක ඉවර වෙලා ආවට පස්සේ කියන්නේ අද එක්සෑම් එක අමාරුයි, පේපර් එක අමාරුයි කියලා. ඒ වෙන්නේ අර අපි දැන් පාස් පේපර්ස් වල එක්ස්පෙක්ට් කරන්නේ දැන් පාස් පේපර්ස් කළා ඔයාලා මේ ලෙවල් එකේ වේව් තමයි එන්නේ මේක තමයි වෙන්න පුළුවන් අමාරුම දේ කියලා ඔයාලා හිතාගෙන යනවා. එතකොට ඊට වඩා පොඩ්ඩක් වෙනස් හරි පේපර් එකක් නැත්නම් මේ වගේ ප්‍රශ්න දිග ස්වභාවයක් ගත්තොත් එහෙම ඔයාලා අර එකපාරට ප්‍රැක්ටිස් එක නැති හන්දා තමයි මේ පේපර් අමාරුයි කියලා දැනෙන්නේ. එතකොට මේකේ මේ ආයෝජන 50 වෙනි ප්‍රශ්නෙට ගොඩක් වෙලා වෙන්නේ ආයෝජන తీරන පාඩමේ ගාන මේකේ 49 මේ එළදින ආන්තික පිරිවැයකරණය මේ මාර මේ පිරිවැයකරණය අද මේවා පිරිවැයකරණය දවගේ පිරිවැය පුදුකාර පිරිවැය ඒ වගේ අර ගොඩක් ඉන්නේ මේ ආපහු දවගේ පිරිවැය ඔය මැනේජ්මන්ට් පාඩම් ටිකෙන් තමයි මේ ටිකේ ගොඩක් වෙලා වෙන්නේ අනුපාත මේ ප්‍රමිතිරික මතක තියාගෙන යන LKS එක හරිද ප්‍රමිතිරික මතක තියාගෙන යන ප්‍රතිපත්ති කියන මොනවද ඇස්තමෙන්දු කියන මොනවද මේවා තියරි පාඩම් කරලා දෙනවා ලේසි දේවල් ඒ වුණාට ගොඩක් අය මේවා වරද්ද ගන්නවා අර අන්තිම මොහොතේ පාඩම් කරලා නැත්තම් වැරදි අවබෝධකින් ගිහිල්ලා හරියට උඩට යන්නේ නැතුව එතකොට 23 වේව් එක ඔය ටික තමයි තියෙන්නේ එතකොට ඒකේ ගත්තොත් 41 ඉඳන් 50 වෙනකන් තියෙන MCQ ටිකට වා විනාඩි 25ක් වෙන් කරන්න පුළුවන්. දැන් අපි පැයක් යද්දි මෙතන ගෙල්ල දින විනාඩි 15 20 35 25 විනාඩි 60 විනාඩි 60ක් කියන පැයක් කාලයක්. එතකොට පැයක් යද්දි වා MCQ මේ එකේ ඉඳන් 10 වෙනකන් තියෙන MCQ ටික ඊට පස්සේ 31 ඉඳන් 50 වෙනකන් තියෙන MCQ ටික වා කරලා ඉවර වෙන්න ඕනේ. කරලා ඉවරනාට පස්සේ ඊට පස්සේ තමයි ඔයාලා අමාරු ටිකට එන්නේ සාමාන්‍ය මේවා ඉන يعني මේ හරියන 11 ඉඳන් 30 වෙනකන් එන MCQ සාමාන්‍ය පොඩ්ඩක් අමාරුයි. ඒකෙත් අමාරුම වෙන්නේ 11 ඉඳන් 10 වෙනකන් 11 ඉඳන් 20 වෙනකන් තියෙන MCQ ටික සාපේක්ෂව ලේසි 21 ඉඳන් 30 වෙනකන් තියෙන MCQ වලට වඩා. ඔයාලා දැන් පේපර්ස් කරද්දි මේවා තේරෙයි. ඒ හින්දා අර මේ දේවල් අවබෝධයෙන් තියාගෙන ඒකයි මේ ටයිමින් මේ MCQ 10 මේ ටයිම් එකට කරනවා. මේ MCQ 10 මේ ටයිම් එකට කරනවා. එහෙමම අර ටයිමින් මුලින් ඉඳන් හදාගෙන යන්න ඕනේ එහෙමයි. ඒතකොට ගත්තොත් දැන් මේ වාන්න ඔයාලා ගොඩක් කරලා හිර වෙන ප්‍රශ්න එහෙම මම පෙන්නන්නම් මේකේ. මේ හවුල් ප්‍රශ්නේ. හරිද? දැන් ගිය පාර වේවිගේ හවුල් ප්‍රශ්න පොඩ්ඩක් හවුල් අපාර පාඩේ ප්‍රශ්න පොඩ්ඩක් MCQ ප්‍රශ්න පොඩ්ඩක් දිගයි. මේ ඒ හින්දා අර මටත් ටයිම් එක මදි වුණා මටත් ඒක කරගන්න බැරි වුණා ඇත්තටම. ඒ හින්දා අර ඒ වගේ දැන් මේවයි බලන්නකො මේ 23 වේව් එකේ අමාරු කියන්නේ මේ MCQ එකක් ගත්තොත් මේ කොච්චර කියවන්නද ඔයාලා මෙතන ඉඳන් මෙතනට නම් කියවන්න තියෙනවා. ඒක මේවයි ගිනුම් ගහන්න තියෙනවා. ගිනුම් ගහලා මේවා දාලා හොවන්න ඕනේ. මේ අය වගේ ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවානේ. එතකොට එක MCQ එකට කොච්චර මේ එකයි මම කියන්නේ මේ MCQ ටිකට සෑහෙන කාලයක් තියාගන්න ඕනේ. ඒ කාලේ අල්ල ගන්න ඕනේ අර MCQ ටික අර එකේ ඉඳන් 10 වෙනකන් ටික කරලා 31 ඉඳන් 50 වෙනකන් ටික ඉක්මනට කරලා මේ ටිකට තමයි පැයකටත් වඩා වාට කාලේ තියාගන්න පුළුවන් නම් හොඳයි. මේ මොකද මේවට කියවලා මේ ගිනුම් මෙහෙම ගහලා ගද්දි වෙලා යනවා සෑහෙන්න. එතකොට ආයි මේ වගේ ප්‍රශ්න දෙක.
මේ සමාගම් පාඩමෙන් මේ මුළු ආදායම මුළු වියදම වෙනත් විස්තීර්ණ ආදායම මුළු විස්තීර්ණ ආදායම් ඒතකොට මේවා එන්නේ කොහොමද අර ප්‍රත්‍යාගන්න ආවම කොහොමද වෙන්නේ අර ඒව ගැන ඔය MCQ ඔය ටික ගොඩක් අයට පැටලෙනවා මේ මටත් තියෙන කාලේ ඒක අන්තිම කාලේ අන්තිම මාස වගේ මේ දේවල් හොඳට මේ කියන්නේ හුඟක් පැටලෙනවා. ඒතකොට මේ වගේ පැටලෙන දේවල් පැටලී සාගතයක් තිබ්බොත් ඔයා මොකද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ දැන් මේක ඇවිල්ලා දෙන්නේ 16 17 මේක මතක තියාගන්න. දැන් ඊළඟ 24 පේපර් එක බැලුවත් මේ හරියම MCQ දෙයක් තමයි සමාගම් පාඩමේ මේ වගේම MCQ දෙයක් අනිවාර්යෙන් අහලා දෙනවා. එතකොට ඔයාට මේ වගේ MCQ අමාරුයි නා කරන්න ඕනි අන්තිම මොහොත උනත් කමන්නේ ගන්න පේපර්ස් ටික අරගෙන කරපු පේපර්ස් උනත් කමන්නේ ඒ කියන්නේ ඔයාට ඒක අමාරු වෙන්න හේතුවක් තියෙන්න බෑ අමාරු වෙන්න හේතුව ඔයා කලින් පේපර්ස් වල ඒ ගාන කරත් ඒක ඔයාලට හරියට අවබෝධ වෙලා නැති එක. ඒකෝට එහෙම ගානක් දැක්කම ඒක ඔයා අවබෝධ කරගෙන ඒ වගේ ගණන් තව පුළුවන් තරම් ප්‍රමාණයක් ප්‍රැක්ටිස් කරන එක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ ගත්තොත් මේ LKS 16 MCQ වෙනවා. LKS 16 MCQ ඊට පස්සේ මේ වාර්තා කරන කාරණේ ප්‍රමිතික අනිවාර්යෙන් මතක තියාගන්න. දැන් ඔයාලා ගත්තොත් හරිද? බලන්න 13 වසරෙන් කොච්චර බලක් තියෙනවද කියලා මේ 16 ඉඳන් තමයි 16 ඉඳන් තමයි මේ 13 වසරේ MCQ අහන්න ගන්නේ. සෙකන්ඩ් පාර්ට් එකේ වගේම තමයි MCQ එකේ 13 වසරෙන් වැඩි බරක් තියෙනවා. එතකොට මේ 16 17 මේ ප්‍රමිත හරිද LKS දෙකෙන් අහලා තියෙනවා. LKS 16 LKS 7 LKS 10 LKS 37 ඔය ප්‍රමිතියක මතක තියාගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ මේ අනුපාත වලින් අහලා තියෙනවා. මේවා අනුපාත අවුලක් නැහැ නේ. අනුපාත ගොඩක් මේ MCQ ඒ කියන්නේ අර සමහර අවුරුදු වල වෙනස් MCQ තියෙනවා. මම හැම වෙලාවෙම කියන්නේ MCQ එකක් අමාරු වෙනම් පාස් පේපර්ස් හරි මොඩල් පේපර්ස් හරි ටිකක් ගන්න පළාත් පේපර්ස් උනත් කමන්නේ. ඒ පාඩමේ MCQ පුළුවන් තරම් ප්‍රමාණයක් ප්‍රැක්ටිස් කරන්න. මොකද ඔයාලට එතකොට තමයි ඒක අවබෝධ වෙන්නේ මේ MCQ එක විවිධාකාරයෙන් මෙහෙම අහන්න පුළුවන්. එතකොට හරියට තියරිය දැනගෙන ඒ වෙනස් ප්‍රශ්න එකම ප්‍රශ්න වැඩක් නැහැ. එකම ප්‍රශ්න වැඩක් නැහැ. වෙනස් ප්‍රශ්න තමයි හොයාගෙන යන්න ඕනේ. ඒතකොට මේ වගේ ප්‍රශ්නයක් ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාලට කොච්චර වෙනස් කළා MCQ දුන්නත් අවුලක් නැහැ කරගන්න පුළුවන්. ඒතකොට මේකෙත් මේ අන්තිම 30 වෙනි ප්‍රශ්නේ මේ ටිකෙත් මේ කියන්නේ ඉරිගහන් ටික අන්තිම ප්‍රශ්නේ අහලා තියෙන්නේ ආයෝජන තීරණ පාඩමේ. ඒතකොට හැම අවුරුද්දෙම වගේ එහෙම තමයි 30යි 50යි MCQ දෙකෙන්නේ ආයෝජන තීරණ පාඩමෙන් තමයි ගොඩක් අවුරුද්දවල ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකයි මම කිව්වේ දැන් දැක්කම ඔයාලා මේ 11 දෙන ප්‍රශ්න වල දිග ඒකයි මම කිව්වේ මේ පුළුවන් තරම් try කරන්න ඒ ටිකට වෙලාව ඉතුරු කරගන්න මේ 11 ඉඳන් 30 වෙනකන් තියෙන MCQ ටිකට පැයක් හරි සම්පූර්ණ පැයක් නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් කාලයක් වුණත් තියාගන්න. ඒතර දැන් මෙහෙම කරාම තියෙන වාසිය මොකද්ද? ඔයාලට බැරි වෙලාවත් MCQ එකක් කරද්දි MCQ පේපර් එකක් කරද්දි ඔයාලට වෙලාව මදි වෙනවා. වෙලාව මදි වුණත් අවුලක් තියනවද නැහැ? ඇයි අවුලක් නැත්තේ? මොකද ඔයාලා ලියන ටික මුලින්ම කරලා තියෙන්නේ. ලියන ටික කරාට පස්සේ අර මදි වෙන MCQ ටික කන හරි ගන්න පුළුවන්. දැන් මම ලිව්වේ 25 මම account paper එක ලියද්දි paper එක අමාරුයිනේ. ඇත්තටම වාඩි වුණාට පස්සේ ඒ කියන්නේ paper එක දුන්නාට පස්සේ විනාඩි 10ක් විතර යනකම් මාත් නිකන් ෂොක් කළා වගේ හිටියේ. කියන්නේ අර paper එක දිහා නිකන් බලාගෙන ඉන්නවා. ඒ වුණාට එකක්වත් මොකවත් හිතෙන්නේ නැහැ. අර ප්‍රැක්ටිස් එකෙන් වගේ තමයි paper එක කරේ. ඒ වෙලාවේ අර තියෙන මොනවා වුණත් තියලා තියෙන මානසිකත්වය දැන් ඔයාලා account එක icon එක හරියට කරගත්තා, BS එක හරියට කරගත්තා. එතකොට account එක විතරක් කෙලවෙලා යනවා. කෙල දැනෙද්දී අර ඒ වෙලේ එන මානසිකත්වෙත් එක්ක ඒ වගේ paper එකක් දුන්නාම අමාරුයි. ඇත්තටම ගොඩක් අයට හරියට කරගන්න. එතකොට ඒ වෙලාවේ අර ඒ ස්ට්‍රෙස් එක මැනේජ් කරගෙන කොහොමද කරන්නේ? ඒක ඔයාලා ID එකක් තියෙන්න ඕනේ එක්සෑම් එකට යන ගල එන ඕනිම දෙයකට ලෑස්ති වෙන්න ඕනේ. එතකොට මට හරියටම ඇත්තටම වෙලා මදි වුණා. MCQ 4කට විතර මම කණා ගැහුවේ. කණා ගැහුව කියන්නේ නිකන් උඩින් පල්ලෙන් ගැහුවේ නෑ. මම ඒක ඔයාලට මේ paper එකේදී පෙන්නන්නම්. එහෙම අර
දැන් කනා ගහන්න උනත් ඔයාලට ටයිම් එක තියාගන්න එතනට උදව් වෙන්නේ අර MCQ ටික ඉරි මේ හිස්තැන් වල ලියන ඒවා හරියට කලින් කරගත්ත නිසානේ. මොකද ඒ ටික හරියට කරගෙන තිබ්බ නැත්නම් හිස්තැන් වල ලියන ටික විතරක් අන්තිමේදී ඉතුරු වෙනවා. ඒතකොට ඒ ටිකේ හදිස්සියට කනා ගහන්න පුළුවන්ද? කනා කියන්නේ හිතලා ලියන්න බෑනේ. හිතලා හරිද? ඒ හින්දා එහෙම කරන්න. ඒතර මේ දෙන්නේ 24 පේප් එක. ඒතකොට 24 පේප් එක සෑහෙන ලේසි. හරිද? සෑහෙන ඉතිහාසයේ වැඩියම මෑත කාලේ වැඩියම මේ තිබ්බ අවුරුද්ද තමයි 24 කියන්නේ. එතකොට මේ පේප් එකේ එහෙම ලොකුවට කියන්න දේවල් ටිකක් නැහැ. දැන් මේකෙත් ගත්තොත් මේ පළවෙනි ප්‍රශ්නේ තමයි අර වගේ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. 2 3 සංකල්ප. හරිද? 4 5 6 මේක අර එකම මේකක් දීලා ඒකෙන් ප්‍රශ්න 4ක් අහලා තියෙනවා. ඒ විදිහටම තමයි එන්නේ. හරි වෙනසක් නැහැ. මේක මම වැඩි කතා කරන්නේ නැහැ. මම අමාරු MCQ එහෙම තිබෙන්නේ නැහැ 24. මේ මම කලින් කියවනේ 16000 MCQ දෙක බලා ගන්න කියලා සමාගම් වලින්. දැන් මේ අවුරුද්දෙත් ඇවිල්ලා දෙන්නේ මේ 24ත් ඇවිල්ලා දෙන්නේ 16000 කියන MCQ දෙකම තමයි. එතකොට වාඩ ඒ සමාගම් ගානෙන් එන මේ MCQ දෙක අමාරුයි නා. මේක හැම අවුරුද්දෙම වෙනවා. මේ MCQ දෙක අමාරු වෙනවා. ඔයා කරන්න ඕනේ පේපර්ස් ටිකක් අරගෙන මේ 16000 සමහර පේපර්ස් වල වෙනස් වෙලා තිබ්බා. ඔයාලා අඳුර ගන්න පුළුවන් නේ. සමාගම් ගානෙන් තමයි මේක අහලා දෙන්නේ කියලා. හරි මේකේ තාලෙන්නේ මේ අත්‍යස්තිනවා තමයි ලාභය මුළු ආදායම මුළු වියදම. මුළු ආදායම මුළු වියදම කියන එක ගොඩක් වෙලාවට අහන දෙයක්. ඒතොර ඒ වගේ අර MCQ වල ප්‍රැක්ටිස් එක තමයි දෙන්න ඕනේ accounts වල. ලොකු තියරි එකක් නැහැ නේ. ප්‍රමිතර එක මතක තියාගන්න. හරි මේකෙත් ගත්තොත් මේ 30 වෙනි ප්‍රශ්නේ ආයෝජන තීරණ. හරි මේකෙත් අර හිස්තැන් පුරවන ටික තියෙනවා. මේකෙත් අර මේක වැඩි මම මේව කරන්න යන්නේ නැහැ. ඔයාලා අර මම කිව්ව විදිහට මේ බේබී මේව කරලා බලන්න. මේ වේගත් කරන්න මේක නම් ලේසි ඉතින් ඇත්තම සාමාන්‍ය පැයකමාරේ වගේ කරන්න පුළුවන් බේබී එකක්. එහෙම අමාරු ප්‍රශ්න තිබ්බේ නැති තරම් මේකේ සමාගම් ගාන තමයි පොඩ්ඩක් අර අමාරු කරලා තිබ්බේ. සමාගම් ගැන සෙකන්ඩ් පාර්ට් එකේ 24 මේ අරේන අනික ගාන ටික නම් කිරි කජු වගේ තමයි මේ බේබී කරා. එතකොට දැන් මේකෙත් 50 වෙනි ප්‍රශ්නේ තියෙන ආයෝජන තීරණ ආන්තික පිරිවැයකරණය මේ අපේ පොදුකාර පිරිවැයකරණය ද්‍රව්‍ය පිරිවැයකරණය ඒක සත්‍ය අසත්‍ය ප්‍රකාශය පිරිවැයකරණය ඔක්කොම මෙන්න මේක හරිද මේ පිරිවැය වර්ග කරන ආකාර ඍජු වක්‍ර වර්ග කරන්නේ කොහොමද විචාල ස්ථාවර වර්ග කරන්නේ කොහොමද අන්න ඒ දේවල් හොඳට බලාගෙන යන්න නෝට් එකක් නැත්තම් කාගෙන් හරි ඉල්ල ගන්න මේවා හැම සෑහෙන පැටලිලි සහගතයි ඍජු වක්‍ර විචාල ස්ථාවර කියලා අඳුර ගන්න කොහොමද ඒවා හුඟක් අය පැටලිලි සහගතයි ඒ හින්දා ඒ වගේ දේවලුත් මොකද MCQ එකේ දැන් සෙකන්ඩ් එකට එහෙම මේ ඍජු වක්‍ර මේවා අපිට අදාළ නැහැ නේ සෙකන්ඩ් එකට මේ MCQ එකට ඒ වුණාට මේවා අදාළයි. ඒ හින්දා MCQ පේපර් එකට අපි වෙනම විදිහකට ලෑස්ති වෙලා යන්නේ සෙකන්ඩ් එක වගේ නෙවෙයි. ඒ හින්දා මේ වගේ දේවලුත් මතක තියාගෙන යන්න. 2025 accounting පේපර් එක ඔන්න මට ඔයාලට වැඩිපුර අවධානයක් දෙන්න ඕනි කියන්න ඕනේ උන පේපර් එකට ආවා. ඒතකොට මේ පේපර් එක අනිවාර්යෙන් හොඳට ඔයාලම හොඳට ඇනලයිස් කරලා දැන් මාත් මේ කියාගෙන යනවා. ඒතකොට මේ දේවල් ඔයාලා තව පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න. මේක ගෙස් කරන්න බෑ මෙහෙම එයි කියලා. මොකද දැන් මේ පාර ගිය පාර ප්‍රොෆෙසර් වෙනස් වුණ කතාවක් කියනවා. එතකොට අලුත් ප්‍රොෆෙසර් කෙනෙක් පේපර් එකක් හදුවට පස්සේ එයාගේ අර රටාව එකපාරටම අඳුර ගන්න අමාරුයි. මොකද මේ පාර මොනවා කරයිද කියලා දැන් ආපු ගාම දුන්නේ අමාරු පේපර් යන්නේ. එතකොට මේ පාර මොනවා වෙයිද කියලා ඒ කියන්නේ සමහර විට අර එයාට දැන් කලින් හදුවේ පේපර් එක සමන්ති වැඩ. සමන්ති වැඩම අවුරුදු ගානක් පේපර් එක හදලා එයාට තේරෙනවා ළමයිගේ මට්ටම කොහොමද කියලා. මේ පේපර් එක එයා හදපු කෙනා අලුතෙන් නම් හැදුවේ. එයාට සමහරට ඒ ලෙවල් ළමයිගේ මට්ටම හරියට තේරෙන්නේ නැතුව ඇති. එතකොට ඒවා අපිට නිදහසට කරුණු කියන්න බෑනේ. අපි කියන්නේ ඒක හරි නෑ. ඉතින් ඒ කරපු වැඩේ එච්චර අමාරු වේපයක් දුන්න එක. ඒ වුණාට අපි කොහොම හරි ලෑස්තිලා අපේ පැත්තනොත් මොනවද කරන්න පුළුවන් කියලා හැමදේ ඕනිම දෙයකට ලෑස්තිලා යන්න බෑ. මේ පාර වේප එක අනිවාර්යෙන් ලේසි කරනවා ගිය පාර වේප එකට වඩා.
ඒ ගන්න සැක අත්‍යගන්න එපා අනිවාර්යෙන් ලේසි කරනවා කෝකටත් කියලා මේ බේබේක පොඩ්ඩක් අපි ඇනලයිස් කරලා බලමු මොනවාද මෙයා වැඩිපුර අහලා තියෙන්නේ මොනවාද මේ අලුතෙන් දාලා තියෙන දේවල් කලින් ඒවට වඩා කියලා ඒක පොඩ්ඩක් බලමු. ඉතින් දැන් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් දැන් මේකත් වෙනස් කරලා කියන්න බෑ. ඉතින් මේක අර පිළිවෙල තමයි අහලා තියෙන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් ටච් කරන්නේ නැති තීර කොටසක් තමයි දැන් මේ මෙතන අහලා තියෙන්නේ. දැන් අනුපිළිවෙල ගොඩක් වෙලාවට ඔයාලා මතක තියාගෙන යන්න නැහැ නේ. ඔගේ 6ක්ද 7ක්ද දෙනවා වීවර මට මතක නැහැ. මේ එතකොට දැන් ඔය වගේ එකක් දුන්නාට පස්සේ දැන් කලින් අවුරුදු දෙකේම ඔයාලා දැක්කනේ අහලා තියෙන MCQ මේ දෙකට වඩා පොඩ්ඩක් වෙනස්. මේ වෙනස් තැනකින් තමයි මේක අහලා තියෙන්නේ. ඒ පාඩමේ අවුලක් නැහැ. ඔයාලා තියරිය දැනගෙන යනවා නම් මේක අවුලක් නැහැ. ඒතකොට මම කියන්නේ අර ඒක තමයි තියරිය හොඳට අවබෝධ කරගෙන ඉන්නවා නම් කොහෙන් යවුවත් ඇප්ලයි කරන්න මේ වගේ දෙයක් හරි කරගන්න පුළුවන්. ලොකු තියරියක් නැහැ accounting වල. පොඩි තියරියක් තියෙන. ඒ තියරිය බලාගෙන ආපහු මතක නැත්තම් ආපහු ටියුට් එකක් කරගෙන දැන් මේ කටපාඩම් කරන්න නැහැ. පොඩ්ඩක් ආපහු රිවයිස් කරගන්න. ආයෙ රිවයිස් කරගන්න. තියරි ටික ආයෙ රිවයිස් කරගන්න. ගණන් තියනවා නම් ඒක ප්‍රැක්ටිස් කරන මේ තියරි කොටස ආයෙ රිවයිස් කරගන්න. හරි අපි බලාගෙන යමු. මේක එක MCQ බලාගෙන යනවා. මෙතන අහලා තියෙන සමීකරණ වලින්. ඒක සමීකරණ කියන හැම ලොකු අවුලක් නැහැ. මේක හදාගන්න පුළුවන්. 5 7 ඔන්න අර මේ ප්‍රශ්නයක් දීලා තියෙනවා. මේකෙත් එහෙම ලොකු අවුලක් තිබ්බේ නැහැ. වැට් එක වලට කොහොමද පුළුවන් වැට් ඇතුළත් කියලා අර. ඒක BPP හැම MCQ එකකම යන්න පුළුවන් උපරිමයටම ගිහිල්ලා තියෙන්නේ. දැන් සාමාන්‍ය සමීකරණේ යන්න පුළුවන් උපරිම වැට් එක දාන එකනේ. ඒකට එතනට මේ MCQ එකෙත් ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලා මේ BPP එකේ මේ වගේ ප්‍රශ්න ටිකක් තව ප්‍රැක්ටිස් කරනවා. මේ පළාත් පේපර්ස් ටික කරේ නැත්තම් මේ විදිහක බලන අවස්ථාවක ඔයාලා තව වෙලාවක් තියෙනවා පළාත් පේපර්ස් ටික කරන්න. මොකද මේ පාර සෑහෙන හොඳ පළාත් පේපර්ස් ටිකක් තිබ්බා. එතකොට ඒවා නැති අය ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්න. මගේ ගෲප් එකේ ලින්ක් එක දාලා තියන්න. ඒකට ජොයින් වෙන්න. ඒකේ හරි මෙසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් කරලා නැත්තම් කරලා යන්න. මොකද සෑහෙන ඔයාලට උදව්වක් වෙයි. 5 7ත් එහෙම අවුලක් නැහැ. දැන් මේක පැට් පාලන කිනුමක් කියන ගහලා වල දන්නවනේ. හරකට වැට් දාලා බැලට වැට් දාලා සුළු කරාට පස්සේ හර පැත්තේ ශේෂයක් බැල පැත්තේ ශේෂයක් ඒක ගන්න දන්නවනේ. 8 9 ගත්තොත් මොනවද අහන්නේ? බැංකු ප්‍රකාශනයේ ලැබීමට පෙර මුදල් ගිණුමේ ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ලැබීමෙන් පසු සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය. මෙතන ඔයාලව රවට්ටන්න මෙතන දීලා තිනවා. බැංකු ප්‍රකාශනයේ ලැබීමට පෙර මේ වචන වැදගත්. පෙර මුදල් ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ලැබීමෙන් පසු මුදල් ගිණුමේ ශේෂය. හරි. දැන් මේ බලන්න මේ ප්‍රශ්නේ. හරි. මෙතන මේ 8 9 කියන ප්‍රශ්න දෙකට මෙච්චර ලොකු මේකක් දීලා තියෙනවා. විස්තරයක් දීලා තියෙනවා මේ ප්‍රශ්න දෙකට. ඒතකොට මේක කියවලා ඔයාලට ඇනලයිස් කරලා ගන්න සාමාන්‍ය වෙලාවක් යනවා. ඒකයි මම කියන්නේ මේ يعني පේපර් එක ඇති ටයිම් එක ඇති. ඒ කියන්නේ පේපර් එකට ටයිම් එක මදි එකක් තමයි තියෙන්නේ. ප්‍රශ්න එහෙම කරගන්න බැරි තරම් අමාරු දේවල් නෑ. අර මේ ප්‍රශ්න කියවලා අර පොඩ්ඩක් අවබෝධ කරගන්න වෙලාව යන එක තමයි මේකේ ගොඩක් තිබ්බේ. එතකොට මේ දල්ලාභි සුද්ධලාභි මේවා වල නෑනේ. ඒකේ මොනවා හරි මොමයි වාසන යා නෝමල් දේවල් ඒකත් අවුලක් නෑ. ඒතකොට මේකෙත් ඔයා 1 ඉඳන් 10 නම් කරා ඊට පස්සේ කෙලින්ම 40 30 ගේ ඉඳන් 50 වෙනකන් ටික තමයි කරන්න ඕනේ. මේ පේපර් එකේ ඒක ප්‍රැක්ටිස් කරලා බලන්න. හරිද? මේක ටයිමින් තියලා ඔයාලා කරලා බලන්න ඔයාලට පැය දෙකකට කරගන්න පුළුවන්ද කියලා. මං කිව්ව විදිහට කරා නම් ඔයාලට අර විදිහට කරනවට වඩා ඉක්මනට මේ පේපර් එක මේ අමාරු පේපර් එකත් අනිවාර්යෙන් කරගන්න පුළුවන්. මොකද මම මේ පේපර් එක එහෙම කරපු කෙනෙක් නිසා කියන්නේ එක්සෑම් එකේදී මේකත් අවුලක් නෑ. 11ත් අවුලක් නෑ. 12ත් අවුලක් නෑ. අවුලක් නෑ. මෙන්න මේ අවුල් ව්‍යාපාර ගාන. හරි. මේ ගාන මෙතන මේ ගාන මට හරියට කරගන්න බැරි වුණා. මොකද මේකේ තිබ්බා ආගිනමර මාව කරා
කීර්තිනාමය. මේක කීර්තිනාමය තමයි හොයන්න තියෙන්නේ. කීර්තිනාමය හොයන්න තියෙන්නේ. එතකොට දැන් මේ වගේ අර එකපාරටම ඔයාලා ගොඩක් අය කීර්තිනාමය හොයන එක ප්‍රැක්ටිස් කළා නෑ. එක්ක ජංගම කියන විශේෂය, පාග්දන කියන විශේෂය හොයන විදිය, නැත්නම් ලාභ කොටස් හොයන විදිය ඕවා තමයි ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. එතකොට කීර්තිනාමය හොයන විදිය වගේ දෙයක් එකපාරට කිව්වම සමහරුන්ට මතක නැති වෙන්න පුළුවන්. මටත් එක්සෑම් එකේ කියන්නේ කලින් ප්‍රැක්ටිස් කරද්දී මම ප්‍රැක්ටිස් කරලා තිබ්බා. ඒ වුණාට එක්සෑම් එකේදී එකපාරට මතක්ුන්නේ නැහැ කොහොමද මේ කීර්තිනාමය හොයන්න තියෙනවා නම් ඒක හොයන්නේ කොහොමද කියලා. ඒ හින්දා දැන් මෙතන හවුල් ව්‍යාපාරයේ ස්ථිරතු කරලාද කීර්තිනාමය අහන්නේ. එතකොට මේ ටික ඔක්කොම වාර ගිණුමක් ගහලා දාලා එතකොට ඔක්කොම ටික දැම්මම පස්සේ තමයි හොයන්න පුළුවන්. දැන් මේක බලන්න මේ 15 වෙනි ප්‍රශ්නේ කරන්නත් බෑ 14ට දන්නේ නැත්තම්. ඇයි මේ වාස්කේ විශ්‍රාමයෙන් පස්සේ දිනට හවුල් ව්‍යාපාරයේ හිමිකම හොයන්නත් කීර්තිනාමය අවශ්‍ය වෙනවනේ. හරිද? ඒ හින්දා අර ප්‍රශ්න කනෙක්ට් වෙලා තියෙන තැන්වල ඒ වගේ දේවල් අවබෝධයෙන් යන්න. ස්ථීර්ණාදයම අවශ්‍ය අවුලන්නේ. ආයෙ මෙන්න එතන. මේ LKS දෙක තොග ප්‍රමිතියට අනුව තොගේ පිරිවැය. දැන් මේ තොගේ පිරිවැයේදී තොගේ පිරිවැයට ගන්න දේවල් තියෙනවා, නොගන්න දේවල් තියෙනවා. එතකොට මේ දේවල් ගැන හොඳට අවබෝධයක් තියෙනවනේ. ඒකයි මම කිව්වේ මේ ප්‍රමිති එක හොඳට බලාගෙන යන්න. මේ ප්‍රමිති එහෙම ගොඩක් අය වරද්දනවා අවබෝධයක් නැහැ හරියට. ප්‍රතියේ මතක නැහැ. ඒකේ සත. ආයෙ මට මෙන්න මෙතනට එන්න ඕනලා තිබ්බා 21 22. SLFRS 15. SLFRS 15 ප්‍රමිතියෙන් ආසන්න අවුරුද්දක මම දැක්ක පළවෙනි අවස්ථාව මට මතක විදිහට MCQ දෙකක් ආවෝ. දැන් මෙතනත් SLFRS 15න් අහලා දින 22 21ත් අහලා දින SLFRS 15. එතකොට මේ ප්‍රමිතිය අයබාර ප්‍රමිතිය කියන එක මම ඒ දවස්වලත් කිව්වා. මතකද මම ගෲප් එකේ දෙතුන් පාරක් දැම්මා අයබාර ප්‍රමිතියම හොඳට බලාගෙන යන්න. මොකද ටෙස්ට් කරන්න පුළුවන් chance එකක් තියෙනවා. මේ වෙනස් වෙච්ච තැන් කියන්නේ ටෙස්ට් කරන්න පුළුවන් chance එකක් තියෙනවා. එතකොට මේ ප්‍රමිතියම හොඳට බලාගෙන යන්න. කොටසකින් පිළිවෙල. මේක නම් අවුලන්නේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. යාංග පොඩි වෙනස්කම් තියෙනවා. එහෙම අර ලොකුවටම අවුලක් තියෙනවා නෑ. දැන් මේ වගේ සමීකරණයක් දුන්නාමත් ඔයාලට එහෙම වෙනවා. මුළු විචල්්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? දැන් මේකේ මේ MCQ එක බලන්න. මේකේ ඔයා මේක දැනගන්න මුළු විචල්්‍ය පිරිවැය හැදෙන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනේ. මුළු පිරිවැය හැදෙන්නේ කොහොමද? මේ මුළු විචල්්‍ය පිරිවැය ඇතුලේ තියෙනවත් දැනගෙන ඉන්න ඕනේ. මුළු විචල්්‍ය පිරිවැයට මේ විචල්්‍ය විනක් ඍජු පිරිවැය, විචල්්‍ය නිෂ්පාදන පොදුකාර පිරිවැය, විචල්්‍ය නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය, විචල්්‍ය ඍජු ශ්‍රම පිරිවැය, ඍජු අමුද්‍රව්‍ය පිරිවැය. අර ඒ තියෙන හැම දෙකක්ම ඒ කියන්නේ මෙතන මේ පිරිවැය පාඩමේ සැලකිය යුතු කොටසක්ම මේ MCQ එක කරන්න ඔයාලට මතකයේ තියෙන්න ඕනේ. එකක් හරි මිස් වෙලා තිබ්බොත් මේක හරියට කරගන්න බෑ. ඒතකොට අර මේ වගේ MCQ දාලා තිබ්බා. 25 වේවේග. මේකට අවුලක් නැහැ. මේවත් ලොකු අවුලක් දැන් මේ මෙතන මට කියන්න ඕනේ දැන් ගොඩක් වෙලාවට මේ වගේ අර කෙලිම තීරියවුත් ගාණක් දෙන්න නැතුව හරිද ගාණක් දෙන්න නැතුව මේ පිරිවැයට අදාළව මේ පොදුකාර පිරිවැය සම්බන්ධයෙන් ඔහොම අර තීරිය අහන ඒවා තියනවා නේද? ගොඩක් අය වරද්ද ගන්නවා. මේ දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් පීපස් වල සබ්ජෙක්ට් හැම එකේම වගේ පොඩ්ඩක් අර තියරි ටච් කරන සම්භාවිතාවක් තියෙනවා. වැඩිපුර තියරි ටෙස්ට් කරන තියරිය දන්නවද කියලා බලන අවස්ථාවක්. ඉතින් ඒ කියන්නේ අර ගණන් හැමෝම ප්‍රැක්ටිස් එකෙන් හදන්න බලාගෙන යන්නේ. එකපාරටම තියරි ඇහුවාට පස්සේ තමයි ගොඩක් අයට කරගන්න බැරි. ඒ හින්දා අර තියරි කියන දේවල් හොඳට මතකේ තියාගෙන යන්න මේවා පාඩම් කරන්න ඕනි. ඒවා පාඩම් කරලා තියාගන්න. 29ත් අවුලක් නැහැ. මේකෙත් 30 වෙනි ප්‍රශ්න අහලා තියෙන ආයතන තියෙන පාඩමේ. ඒතර ප්‍රශ්න ටිකක් මගහැරලා තියෙනවා මේ PPP එකේ PDF එකේ ගණන් ගන්න එපා. 31 ඉඳන් 33 වෙනකම් තියෙන ප්‍රශ්න ටික. ආයෙ ගත්තොත් මට කියන්න ඕනේ මේකේ ලියන්න දෙන තිබ්බා. ඒ කියන්නේ මේ වගේ මේ තියරි ලියන්න තිබ්බේවා. තියරි ලියන්න තිබ්බේවා වැඩි දැන් මෙතනක් තියෙනවා 1 2යි. අර අතනත් උඩ ටිකක් තිබ්බ මම මතකයේ විදිහට.
41 නෑ කියන්නේ පේපර් එක දිගහැරියට පස්සේ මෙහෙම ගත්තොත් සයිඩ් එක මේ පැත්තේ ලියන්න තියෙනවා මේ පැත්තේ ලියන්න තියෙනවා. එතකොට ඌ අර එකේ ඉඳන් 10 වෙනකම් කරාට පස්සේ ওই ටික ඉක්මනට කරලා දාන්න. මොකද නැත්තම් මෙහෙම දෙයක්ත් වෙනවා. අර ගණන් ටික හදලා එද්දි ඔළුවට අර කියන්නේ සෑහෙන්න හිතනවානේ දැන් 10 ඉඳන් 30 වෙනකම් තියෙන ගණන් ටික හදන්න සෑහෙන්න හිතනවා. එතකොට එහෙම හිතද්දි දැන් මේ සංකල්පනාත්මක රාමුවල තියෙදි ආයෙ ගත්තොත් මෙන්න මේ වගේ තියෙදි ගොඩක් ඔයාලා අර අන්තිම කාලේ බලාගන්න. ඒකට අන්තිම කාලේ බලාගද්දි ඔයාට ඔක හරියට ටච් වෙලා නැත්තම් අර පාඩම් අර MCQ ටික කරලා ඔයා මේ ටික දෙද්දි ඔයාගේ මොලේ නිකන් මොකද්ද වගේ වෙලා තියෙනවා. එතකොට මේ වගේ තියරි ඒ වෙලාවට ඔයාට එකපාරට මතක් වෙන්න දෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේ අර එකේ ඉඳන් 10 වෙනකම් කරලා මේ MCQ ටික අනිවාර්යෙන් කරන්න හේතු ගොඩක් තියෙනවා. එකේ ඉඳන් 10 වෙනකම් කරලා 31 ඉඳන් 50 වෙනකම් කරා. ඔයා මේක ප්‍රැක්ටිස් කරලා බලන්න ගෙදරින්දී. ඔයා මේක ප්‍රැක්ටිස් කරලා බලන්න කොච්චර කට්ටිය කිව්වත් මේ එහෙම ඕනේ නැහැ මට පුළුවන් කියලා එකේ ඉඳන් 50 වෙනකම් කරන් යනවා. කරන්න පුළුවන් නම් හොඳයි. කරන්න පුළුවන් නම් අවුලක් නැහැ. හොඳටම රෑන්ක් එකකට දාන්න ෂුවර් කෙනෙක් ඉන්නවා නම් මේ වගේ පේපර් එකක් වුණා ටයිම් එක ලියා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අවුලක් නැහැ ඉතින්. ඒ අරින්න ඉතින් මම අනිත් අයට කිව්වේ එහෙම කරන්න. එතකොට මෙතන LKS 37 පොඩ්ඩක් තියෙනවා. ඔයාලා බලන්න. කල්පද ප්‍රමිතියේ සත්‍ය අහලා තියෙන්නේ. කල්පද ගානක් තිබ්බේ නැහැ නේද? ලොකු ගානක් හදන්න තිබ්බේ නැහැ නේ. මේ මං කිව්වා අපි ලියන්න තියෙනවා සෑහෙන වැඩි මේ. තියරි අහලා දෙන්න කෙලින්ම. දැන් ගණන් හදන කෙනෙක්ට මේක කියන්නේ ගණන් හදන්න කැමති කෙනෙක්ට මේක අවශ්‍යයක් වෙන්න පුළුවන්. හැබැයි අර තියෙන කටපාඩම් කරලා යන අයට මේක අවශ්‍යයක් වෙන්න පුළුවන්. දෙපැත්තක් තියෙනවා ඉතින්. අනුපාත මෙතරත් අනුපාතවල ගාණක් නැහැ කෙලින්ම ලියන්න තියෙන්නේ. ඒකට මෙහෙම ඇහුවට පස්සේ මේ ඔයාලට සමහරට කරගන්න බැරි වෙන්න පුළුවන් හරියට මතක නැත්තම් ගාණක් හදන්නම බලාගෙන යනවා. ආයේ මේව අවුලක් නැහැ ගිල්නු ඉවරේ අදාළ පිරිවේ අදාළ නොවන පිරිවේ මේ දන්නවා කියලා මම හිතනවා ගිල්නු පිරිවේ කියද්දී අර මේ වෙද්දිත් ව්‍යාපාරයට දාලා දෙන්න නැවත ආපහු ගන්න බැරි පිරිවේ ඒවයි අයිටම් මොනවද ඔයාලා කියලා දන්නවා හිතනවා මම දන්නවා කියලා මේ වරන්වත් එහෙම ලොකු අවුලක් නෑ මෙන්න මේක ආයෝජන තියෙන පාඩමේ මේ එන 50 වෙනි MCQ එක පොඩ්ඩක් තිබ්බා මේකේ පර්ණියන්තේ විකුණුම් වියදම අර මේ පර්ණියන්තේ විකුණුම් වියදමීම සමහරුන්ට අහුවෙලා නැති වෙදී මේ දේවල් බලාගෙන යන්න ආයේ මේ මෙතන වැදගත් පොයින්ට් එක මේ ගානක මෙතන රුපියල් 1000 කියලා වරහන් ASCII දීලා තියෙනවා නම් ඔයා මෙතන 1000 වලින් තමයි උත්තරේ ලියන්න ඕනි. මෙතන 1000 කියලා නැත්තම් අනිවාර්යෙන් ඔයා මේ බින්දු තුනක් දාලා තමයි ලියන්න ඕනි. මොකද සමහර මාර්කින් ස්කීම් වල පේපර්ස් ලේසි පේපර් එකක් આવොත් මාර්කින් ස්කීම් එකේ දෙන්න පුළුවන් ඒකට ලකුණු දෙන්න එපා කියලා. ඒ හින්දා රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. ඒව ගැනත් අවබෝධය තියාගෙන ලියන්න. එතකොට මේ වේබ් එකේ මට කියන්න තියෙන 25 වේබ් එකේ අර මං කිව්ව විදිහට කරන්න මේ ප්‍රශ්න ටික ඔයාලා පොඩ්ඩක් ඇනලයිස් කරන්න මොනවාද මම දැන් මේකේ වැදගත් කරුණු කීපයක් වෙන්නවා මොනවාද මේකේ වැඩිපුර අලුතෙන් ඇවිල්ලා තියෙන දේවල් මොනවාද සමහර ප්‍රශ්න දික් කරලා තියෙනවා ඒයි ඒ හැමදේම ඔයා පේපර් එක ඔයාම තනියෙන් කළා මොකද තමන් අවබෝධ කරගන්න එක තමයි වටින්නේ අනිත් කෙනෙක් උදව් කරලා ඒ කියන්නේ දැන් මගේ උදව්වෙන් ඔයා පොඩි මේකේ අයිඩියක් අරගෙන ඊට පස්සේ ඔයා try කරන්න ඕනේ පොඩි මේකේ ඔයාම තව ඇනලයිස් එකක් ගන්න. මේක මෙහෙම වුණොත් මේ වේබ් එකේ මෙහෙම වෙලා තියෙනවා ඊළඟ පාර ඔයාලගේ වේබ් එකේ හෙට හෝ අනිද්දා ලියන අය මේ එතකොට ඔයාලා හිතන්න ඕනේ මේ වේබ් එකේ මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ටයිම් එකට පේපර් මම අර කිව්ව විදිහට කරන්න අනිවාර්යෙන් ස්ටොප් වොච් තියන්න පුළුවන් වොච් එක ගෙනියනවා නම් වටිනවා accounts වල සෑහෙන්න. එතකොට අර ටයිම් එක තියාගෙන දැන් මාර කිව්වා එකේ ඉඳන් 10 වෙනකන් MCQ ටික
එකේ නම් 10 වෙනකන් තියෙන MCQ ටික විනාඩි 15ක් ඇතුළත කරගන්න. ඊට පස්සේ 11 ඉඳන් 30 වෙනකන් තියෙන MCQ ටිකට පැයක් තියාගන්න. පැයකට වඩා තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊට පස්සේ 30 ඉඳන් 40 වෙනකන් MCQ ටිකට විනාඩි 20ක් තියාගන්න. 40 ඉඳන් 50 වෙනකන් තියෙන MCQ ටික විනාඩි 25. ඒතකොට 30 ඉඳන් 50 වෙනකන් ඔක්කොම විනාඩි 45. හරි. එහෙම ටයිම් එක තියාගෙන ඔයාලා මේකට වැඩ පේපර්ස් කරලා බලන්න. මේකට පේපර්ස් කරලා බලද්දී ඔයාලට හුරු වෙයි. ඒකට පේපර්ස් කරලා බලන්න. ඒතර 25 වේබ් එකේ අපි ඇනලයිස් කරා මේ වීඩියෝ එකෙන් කතා කරා 23 24 25 වේබර්ස් ටික මට අර ඔයාලට අයිඩියා එක දෙන්න ඕනේ. අර මේ දැන් ඔයාලා දැක්කනේ අර සමාගම් වලින් ආපු MCQ දෙක 16 17 ඇවිල්ලා තිබ්බා. ඒ MCQ දැන් 25 වේබ් එකෙත් බලමු. ඒක මට ඒ වෙලාවේ කියන්න බැරි වුණා. ඒක බලමු. මේ දැක්කද 25 වේබ් එකේ 16 17 MCQ දෙක. දැන් මේකේ 16 ඉච්ච ලොකු එකක් ආවා. දැන් අරගේ 16 විස්තීර්ණ ආදායම තව මොකක්ද දෙයක් අහලා තිබ්බනේ. මේකේ අහලා තියෙන විස්තීර්ණ ආදායම විතරයි. එතකොට මෙතන වර්ෂය සඳහා ලාභේ මුල් විස්තීර්ණ ආදායම 16 17 MCQ දෙක. හරිද? එතකොට ඒ වගේ තමයි ඊට පස්සේ අර ප්‍රමිත වල සමහර දේවල් වල වෙනස් වෙලා තියෙනවා. ඒවා මම හිතනවා ඔයාලා අප්ඩේට් ඇති කියලා ඒවා ගැන ඒවත් බලාගෙන යන්න. මොකද මෙතන තොග ප්‍රමිතිය එකපාරටම රිස්ක් කරලා දිනවා. මෙතන ඔයාලා අඳුර ගන්න ඕනේ. එතකොට තොගේ පිරිවැයට ඉන්නේ නැත්තේ මොනවාද, ඉන්නේ මොනවාද, වැට සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් කියලා කියනවා. එතකොට වැට සඳහා ලියාපදිංචි වුණාම වැට් එක ගන්නවද නැද්ද? මේ දේවල් ඔයාලට අවබෝධය තියෙන්න ඕනේ. එතකොට 25 වේබ් එකේ ඔහොම තමයි තිබ්බේ. අර වේබ් එක කරගන්න පුළුවන්. ටයිම් එක මදි වෙන දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා ගොඩක් අයට. ඔයාලා තනියම ඇනලයිස් කරලා පුළුවන් තරම් වේබ් එක පොඩ්ඩක් ඇනලයිස් කරලා යන්න. ඔයාලම 25 වේබ් එක දෙතුන් පාරක් කරන්න අනිවාර්යෙන් දෙතුන් පාරක් කරන්න. මේකේ ප්‍රශ්න අහලා තියෙන රටාව. ඊට පස්සේ වේබ් එකේ MCQ අමාරු කෙනෙක් ඉන්නවා නම් මම කියන්නේ අර දැන් මේ MCQ දෙක අමාරු වෙන 16 17 අවුරුදු ගාණක් ගත්ත ප්‍රැක්ටිස් කරා. ආයෝජන තියෙන පාඩම හරියට සෙට් වෙලා නැහැ. MCQ හරියට ටච් වෙලා නැත්තම් 30 50 කියන MCQ දෙක ගත්තා අවුරුදු ගාණක ප්‍රැක්ටිස් කරා. ඒ විදිහට කරන්න ඔයාලට තියෙන්නේ මහලු වෙලාවක් යන්නේ නැහනේ. හරිද? බලාගත්තා පොඩි තීරයක් තියෙන බලාගත්තා. ඊට පස්සේ පේපර්ස් ප්‍රැක්ටිස් කරා. මොකද තීරියේ තියෙන සමහර දේවල් අපිට අහුවෙන්නේ නැහැ. පේපර්ස් ප්‍රැක්ටිස් කරද්දී අලුත් දේවල් අහුවෙනවා accounts වල. ඒ කියන්නේ අලුත් දේවල් අහුවෙන්නේ පේපර්ස් ප්‍රැක්ටිස් කරද්දී. ඒ හින්දා පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනේ. මම ඔයාලට සෙකන්ඩ් පාර්ට් එකට වීඩියෝ එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් අසනීප තත්ත්වයකදී තමයි කරන්නේ. ඒ හින්දා පොඩ්ඩක් අර වේගෙන් යනවා වගේ ඔයාලට තේරෙන්නේ නැති. කොහොම හරි මට පුළුවන් විතර මම ඔයාලට වීඩියෝ එක ගෙනාවා. ඉතින් සෙකන්ඩ් පාර්ට් එකේ වීඩියෝ එකකින් හම්බෙමු. සෙකන්ඩ් එකට ලෑස්ති වෙන වෙනම මම වීඩියෝ එකක් ගෙනවා. ඊට පස්සේ සෙකන්ඩ් පාර්ට් පේප් එක මීට වඩා MCQ එකට වඩා හොඳ ඇනලයිස් එකක් කරනවා. ඒ හින්දා ඒකට ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් හැමෝටම ඒ වෙනකන් good luck. හොඳට වැඩ කරන්න. good luck.